ඔන්න අපිට තවත් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මොකක්ද? 1948න් පස්සේ ලෝකයේ දැවැන්ත යුද්ධයක් ඇවිල්ලා අරාබිකරේ ඊශ්‍රායලයේ ඉරානයේ ගැටුම ඇමරිකාවේ හින් ගැටුම මෙන්න ලෝකයේ තෙල් මිල ඉහළ යනවා. බල ශක්ති මිල ඉහළ යනවා. තෙල් මිල ඉහළ ගියා. ගෑස් මිල ඉහළ ගියා. ලෝකයේ අපිට වැඩි දියුණු රටවල් අර්බුදයට ගිහිල්ලා කළමනාකරණය කරගන්න බැරුව අමාරු වැටිලා. හැබැයි ඔබේ ගමෙන් බිමෙන් ගියා මේ ජනතාවාදී පාලකයෝ ඔබට සතුටු වෙන්න පුළුවන්. ලෝකයේ යුද්ධයක් තිබ්බත් සමහර බලවත් ආර්ථික වශයෙන් බලවත් රටවල් වලට වඩා මනා ලෙස මේ යුද්ධේ කළමනාකරණය කරලා තියෙනවා. ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරියෝ. ඒක අපේ රටට අනිසිලස බලපාන්න දෙන්නේ නැතුව අපි කළමනාකරණය කරනවා. දැන් කොහොමද කරේ? ලෝකයේ තෙල් මිල වැඩි වුණාට මේ ජනතාවගේ කරේ ඔක්කොම පැටවුවේ නැහැ. දැන් ඩීසල් ලීටරයක් රුපියල් 382කට විකුණන්නේ. ඔය 382 වෙලා තියන්නේ අපි රුපියල් 100ක් දාන නිසා ආණ්ඩුවෙන් ඒ 100 ආණ්ඩුවෙන් දාන්න නැත්නම් ඔක 482ක් වෙන්න ඕනේ තෙල් ලීටරේ. ආණ්ඩුව කල්පනා කරා අnder සෝදරලා කල්පනා කරා අපි ජනතාවගේ රජයක් මෙරටේ පොඩි මිනිස්සුන්ගේ නියෝජනයක් අපි ගාව තියෙනවා. ඒ මිනිස්සුන්ට ඔක්කොම බර පටවන්න බෑ. එහෙනම් අපි මොකද කරේ? ජනතාව ගහන තෙල් ලීටරයකට ඩීසල් ලීටරයකට අපි රුපියල් 100ක් දැම්මා. ඔබ යන පෙට්‍රල් ගහලා යන බයිසිකලේ පෙට්‍රල් ලීටරයකට ආණ්ඩුවෙන් රුපියල් 20ක් දැම්මා. සල්ලි අච්චු ගැහුවේ නැහැ. ලෝකෙන් ණය ගත්තේ නැහැ. රුපියල් කෝටි 10000ක් ඒ වෙනුවෙන් වෙන් කළා. උන්ද ජනතාවාදී අපිද ජනතාවාදී. කල්පනා කරලා බලන්න.